එංගලන්තයේ සමග පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. එංගලන්තයට එරෙහිව තෙවැනි එක්දින තරඟයේදී සුපිරි ශතකයක් වාර්තා කළ පවන් රත්නායක 2020 සංචිතයට යලි කැඳවා ඇතත් නුවන් තුෂාර, කමිදු මෙන්ඩිස් සහ දුෂාන් හේමන්ත සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. සැප්තැම්බර් මාසයේ සිට 2020 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැතත් දුනිත් වෙල්ලාලගේද සංචිතයේ ස්ථානය රැකගෙන තිබෙනවා. කුසල් පෙරේරා යලි 2020 සංචිතයට කැඳවා තිබීමද විශේෂත්වයක්. මේ අතර 2020 තරඟාවලිය ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් මහනුවරට පැමිණි සිටි ට්‍රෙවින් මැතිව්ටද යලි සිය නිවස කරා පිටත්ව යන ලෙසට බලධාරීන් විසින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. දෙරට අතර පැවැත්වෙන 2020 තරඟාවලිය හෙට එනම් 30 වැනිදා රාත්‍රී 7:30ට පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. මේ අනුව 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙසේ. නායක දසුන් ශානක, පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, වනිදු හසරංග, මහීස් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මදුෂාන්, මතීෂ පතිරණ, ඉෂාන් මාලිංග. ආබාධයක් හේතුවෙන් එක්දින තරඟාවලියේ ක්‍රීඩා නොකළ දුෂ්මන්ත චමීරද සංචිතයට කැඳවා තිබීම කැපී පෙනෙනවා. ශ්‍රී ලංකා සංචිතයේ සිදුවී ඇති නව වෙනස්කම් පිළිබඳව ඔබේ අදහස මොකක්ද? ඒක අපිට කමෙන්ට් කරන්න. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.